Hi guys. අද ඔයාලා එක්කන් යන්නේ ලංකාවේ තියෙන ලස්සන පන්සලක් බලන්න. ඉතින් පන්සලට ගිහිල්ලාම අපි ඉතුරු විස්තර ටික කතා කරමු. මුලින්ම කියන්නම් මේ ඕගොල්ලන්ට මේ පන්සලට එන විදිය මේක හදලා තියෙන්නේ හෝමාගම. ඔයා කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එක පහු කරලා පොඩ්ඩක් ඉස්සරහට එද්දී තියෙනවා දකුණු පැත්තට පාරක් වලව්ව පාර කියලා. මේකට නගර සීමා පාර කියලාත් කියනවා. ඒ පාරේ කිලෝමීටර් 3.5ක් විතර આવොත් එනකොට හම්බ වෙන ඔයාට සම්බෝධි විහාරය කියලා දකුණු පැත්තට ආපහු පාරක්. ඒ පාරෙන් මෙන්න මේ ලස්සන පන්සලට එන්න පුළුවන්. මේ පන්සල තියෙන්නේ කන්දක් උඩ හින්දා ඕගොල්ලන්ට මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ගොඩක් උඩට එන්න ඕන මේ පන්සලට. පන්සලේ පාකින් එකටම වාහන වලින් එන්න පුළුවන් පාර හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් චෛත්‍ය ළඟට කන්දක් උඩ පන්සල හදලා තියෙන හින්දා. සංඝමිත්තා තෙරණියන් වහන්සේ ලංකාවට ශ්‍රී මහා බෝධිය අරන් ආපු එකේ පිළිරුවක් එක්ක නැවක් එක්ක මේගොල්ලෝ හදලා තියෙනවා ස්වභාවික පොකුණක අනුරුවක්. මාරම ලස්සනයි මෙතන. රුවල් නැවක් බලා ගන්න පුළුවන් ලස්සන විදියට මේ පන්සලේ. ස්වභාවික පොකුණක තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම අවකන පිළිමේ අනුරුවක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිය ලස්සනට. මේක පිහිටි කළු ගල කපලා තමයි මේගොල්ලෝ මේ පිළිමය හදලා තියෙන්නේ. පිළිමය සිමෙන්ති වලින් හදලා තිබ්බට මේ වේදිකාව සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මේ කළු ගල කපලා. පාරම ලස්සනයි මේකත්. ඉතින් අපිට හිතා ගන්නවත් බෑ මේ කළු ගල් කොහොම කැපුවද කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද මෙන්න මේ තියෙන පිළිම වහන්සේ සැතපෙන පිළිමයක්ද එහෙම නැත්නම් පිරිනුවන් මංචකයේ පිළිමයක්ද කියලා. පටේ පරිවාර පිළිම නැත්නම් ඕගොල්ලන්ට බලන්න වෙන එකම ක්‍රමය තමයි මෙන්න මේ සිරිපතුලේ මහපට ඇඟිලි දෙක එක සමානව තියෙනවා නම් ඒක සැතපෙන පිළිමයක්. මහපට ඇඟිලි දෙක ටිකක් වෙනස් වෙලා තියෙනවා නම් සමානව පිටන්නේ නැත්නම් ඒක පිරිනුවන් මංචකයේ පිළිමයක්. ඒ වගේම වටේ පරිවාර පිළිම තියෙනවා නම් ඒවා දුක්මුසු ස්වභාවයෙන් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ගස්වැල් මල් එහෙම නිර්මාණය කරලා තියෙනවා නම් ඒවා මැලවුණු ස්වභාවයකින් තියෙනවා. එහෙම තිබුණොත් අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ පරිනිර්වාණය වෙන පිළිමයක් කියලා, පිරිනුවන් මංචකයේ පිළිමයක් කියලා. ඉතින් තව ටිකක් මෙන්න මේ විදියට ආවම අපිට ලස්සනට බලා ගන්න පුළුවන් කිරිගරුඩ පිළිමයක් වගේ නිර්මාණය කරලා තියෙනවා. ගස් ඇතුලෙන් තමයි මේ පිළිම වහන්සේ ළඟට යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. ඔයාගේ සිත් සනන් සුව වෙලා යනවා. ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා වාඩි වෙලා හිටියත් ඇති. ඒ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යන්න. ඉතින් මාරම ලස්සනයි මෙතන. වර්තමානයේ හැදුවත් රජ කාලේ තිබුණු විදියටම වගේ ගල් පඩි පෙළවල් එක්ක ගල් වලින් තමයි වැඩි හරියක් ගල් කපලා තමයි මේගොල්ලෝ මේ පිළිම වලට වේදිකා නිර්මාණය කරලා තියෙන්නේ. මාර මහන්සියක් වෙලා තියෙනවා මේ පන්සල හදන්න. තනි කළු ගලක් උඩ තමයි කන්දක් උඩ මේ පිළිම වහන්සේ හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේ විදියට වටේම තියෙන කැලෑවක්. ඔයාට කැලෑවක සිරිය බලා ගන්න ඕන නම් යන්න පුළුවන් මෙන්න මේ පන්සලට. කොන්ක්‍රීට් වනාන්තර වල ඉඳලා ඇත්ති වෙලා නම් පොඩි නිවාඩුවක් දාලා ගිහිල්ලා එන්න පුළුවන් ඔයාට මෙන්න මේ ලස්සන පන්සලට. එහෙනම් යාළුවනේ වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.